තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ලෝකවාසී ඔයාලා සෑම සියලු දෙනාටම මේ වීඩියෝ එක ෂෙයා කරලා උදව් කරන්න කියලා මතක් කරනවා මුලින්ම මේ වීඩියෝ එක ඔයාලගේ එක යාළුවෙකුට හරි දකින්න එකම යාළුවෙකුට හෝ දකින්න ෂෙයා කරලා දෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. මේ පේන භූමියේ තව දවස් කිහිපයකින් 20 වෙනිදා අප්‍රේල් මාසේ 20 වෙනිදා උදේ 8:14 තේදෙන නැකතට මුලින්ම මතක් කරනවා ආදරෙන් ගෞරවයෙන් ලෝකවාසී ආදරණීය නැන්දේ මාමේ අයියක්ගේ ගෞරවනීය ඔබට ගෞරවයෙන් ආරාධනා කරන අපිට උදව් කරපු ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඉන්නවා ඒ වගේම ගරු පියතුමන්ලා ඉන්නවා විවිධ ආගම්වල පූජකතුමන්ලා ඉන්නවා ඒ හැම කෙනෙකුටමත් පෞද්ගලිකව ආරාධනා කරගන්න බැරි වුණත් ආරාධනා කරනවා ගෞරවයෙන් එන්න කියලා මේ සෙනෙහසට නවාතනක් භූමිය පාසල් භූමිය විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ඉදිවෙන මේ සොඳුරු පාසලට මුල්ගල් තියෙන අවස්ථාවට ඒ අවස්ථාව දැක බලා ගන්න ඔබේ ආශිර්වාද එකතු කරන්න ගෞරවයෙන් ආදරෙන් ආරාධනා කරනවා එන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරලා මේ සෙනෙහසට නවාතනක් ආබාධ සහිත දරුවන්ගේ පාසල ඉදි කරගන්න ඔබේ යාළුවන්ගේ ඔබේ හිතවතුන්ගේ බෞද්ධ කිතුණු ඉස්ලාම් බර්ගමැලේ කිනම් ආගමක කිනම් ජාතියක ඉපදුනත් මනුෂ්‍යත්වයේ අගය කරන ආදරණීය ඔබට මතක් කරනවා ඒ භූමිය ඒ ලස්සන පාසල ඉදි කරගන්නට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ලෝකෙ දකින්නට සලස්වන සොඳුරු පාසල ඉදි කරගන්නට ඔබේ දායකත්වයේ ඔබට හැකි විදිහට පුංචි රුපියල් 100කින් වෙන්න පුළුවන් පුංචි රුපියල් 100කින් හෝ උපකාර කරන්නට මේ වීඩියෝ එක ෂෙයා කරලා වැලි ටික ගල් ටික සිමෙන්ති ටික කම්බි ටික ශ්‍රමය උවත් ඔබට දායක කරගන්නට පුළුවන් බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක ෂෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න මේ සෙනෙහසට නවාතනක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සොඳුරු පාසල මේ භූමිය තුල ඉදි වෙනවා 20 වෙනිදා අප්‍රේල් මාසේ 20 වෙනිදා උදේ 8:14ට යෙදෙන නැකතින් ගෞරවනීය මහා සංඝරත්නයේ ගෞරවනීය කතෝලික පියතුමන්ලා ඇතුළු සියලු දෙනාගේම සහ සම්බන්ධතාවයෙන් මුල්ගල් ප්‍රතිස්ථාපනය කරනවා ඒ සඳහා අපිට උදව්පකාර කරපු උදව්පකාර කරන්න ඉන්න ආදරය කරන ලෙන්ගතු කම්පාන සෙනෙහසට නවාතන පාසලේ වැඩපිළිවෙලට කැමති ගෞරවනීය ඔබට අපි ආරාධනා කරනවා අස්තීර තැනක කුලී නිවස්නයක කරගෙන ගියපු පාසල ස්ථීර භූමියක ආරම්භ කරන්නට ඔබේ ශක්තිය අතහිත ගත දෑත ගෞරවයෙන් දිගු කරලා ඒ ශක්තිය එකතු කරන්න ඔබටත් සංසාර භව කතර තුල හැමදාමත් නිදුක්ව නිරෝගීව ආයුරාෝග්‍ය සුව සම්පන්නියෙන් හිසේ ඉඳලා දෙපතුල දක්වා තින යම් රෝගාබාධ තත්ත්වයක්ද ඒ සියල්ල දුර වෙලා නිදුක්ව නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන බොහෝම පිං ලෝකවාසී බෞද්ධ කිතුණු ඉස්ලාම් බර්ගමැලේ කියන සෑම ආගමකම සෑම ජාතියකම ඉන්න සෑම කෙනෙකුටම ගෞරවයෙන් පුණ්‍ය ආනුමෝදනා කරනවා ස්තුතිවන්ත වෙනවා හැමදෙනාට හැමදාමත් ආදරය සෙනෙහස ලෙන්ගතුකම ස්නේහය පිරුණු ජීවිත ගත කරන්න ඔබ කරන්නා වූ මේ කුසල ශක්තියම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහෝමත්ම පිං හැමදෙනාටම